හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. අද මට වැඩ ගොඩක් කරගන්න තියෙන දවසක්. වෙනදා වගේම මම උදේම නැගිටලා ඉස්සරලාම කරේ වොෂ් එකක් දාගෙන බුදුන් වැඳපු එක. ඊට පස්සේ මම මේ හදන්නේ ටක් ගාලා අපි තුන්දෙනාට උදේ කෑම ටික හදාගන්න. මොකද කිසෙකිත් නැගිට්ටා. පපත් නැගිටලා ඉන්නේ. දැන් එළියට යන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවා කියලා මම කිව්වනේ. අද උදේට කන්න මම ලොකු දෙයක් හදාගත්තේ නැහැ. ඉතින් ඉක්මනට හදාගන්න පුළුවන් කෑම එකත් හදාගෙන උදේට බොන්න කිරි එකත් හදාගත්තා. පුංචියට හදාගත්ත අපේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි. දැන් තියෙන්නේ කන්නයි. ඔන්න ඉතින් කිසකි බබා නැගිටලා වොෂ් එකක් එහෙම දාලා ඉන්නේ. පොඩ්ඩක් ඉතින් ඇවිදලා ඉවර වෙලා විපරම් කර කර බලනවා මොනවද තියෙන්නේ කියලා. කිචන් එකේ පොඩි රවුමක් දාලා එයා යන්නේ මේ පපාව එක් කරගෙන එන්න උදේට කෑම කන්න. ඉතින් මං එයාට පාන් එකක් දුන්නා. එයා ඒකත් කන ගමන් තමයි පපාව එක් කරගෙන එන්න ගිහින් තියෙන්නේ. මම ඔයාලට කලිනුත් කිව්වනේ අද වැඩ ගොඩාක් කරගන්න තියෙන දවසක් කියලා. ඉතින් පපාවත් බොහොම මාරුවෙන් නැගිටවගෙන පපාගේ නිවාඩු දවසේ මම මේ හදන්නේ ඉක්මනට ඒ වැඩ ටික කරගන්න එළියට යන්න. ඉතින් මම පපත් එක්ක එකතු වෙලා උදේ හදාගත්ත කෑම එකත් කාලා ඉවර වෙලා දැන් මේ හදන්නේ ගෙදරට ඕනි කරන බඩු ටික ගන්න යන්න. ඉස්සර නම් ඉතින් හිතුන ගමන් ටක් ගාලා අපි එළියට යනවා. දැන් ඉතින් එහෙම යන්න බෑනේ. චූටි පැටියෙක් ඉන්නවනේ. දැන් ඉතින් ඔක්කොටම කලින් ලෑස්ති කරගන්න ඕනේ මෙයාව. ඉතින් මෙයාවත් ලෑස්ති කරගෙන අපි දෙන්නා මේ යන්නේ අපේ ගෙදරට අවශ්‍ය කරන බඩු ටික ගන්න. ඉතින් අද තමයි අපි යන්නේ අපේ ගෙදරට මාසෙකට ඇති වෙන ප්‍රමාණයට බඩු ටිකක් අරගන්න. ඉතින් මම ඊයේ කලින්ම දවසේ රෑ ලිස්ට් එක හදලා තියාගත්තා. ඉතින් ඒ ලිස්ට් එකට අනුව තමයි දැන් මේ අපි තුන්දෙනාම බඩු ගන්න ආවේ. ඉස්සරලාම අපි තුන්දෙනාවේ එළවලු අරගන්න. මෙන්න මේ කඩේ උදේට આવොත් එළවලු ඕන තරම් ගන්න පුළුවන්. මේක ලොකු කඩයක් නෙමෙයි, සාමාන්‍ය පොඩි කඩයක්. ගෙවල් වල වගා කරන ඒවාත් මෙතනට දාලා තියෙනවා. ඉතින් ඇත්තටම අනිත් තැන්වලට සාපේක්ෂව මෙතන බඩුවල මිල ගණන් ගොඩක් අඩුයි. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ කඩේට තමයි ඕනි කරන එළවලු ගන්න එන්නේ. ඇත්තටම මේ කඩේ තියෙන බඩු ගොඩක් ෆ්‍රෙෂ්. මොකද ගෙවල් වල හදන එළවලු වර්ග තමයි ගොඩක් වෙලාවට මෙතනට එවන්නේ. එතකොට ඒවා ගොඩක් දවස් මේගොල්ලෝ තියාගන්නේ නැහැ. මොකද එහෙම තියාගන්න ඇත්තටම ඉතුරු වෙන්නේ නැහැ. උදේට આવොත් තමයි එළවලු ගන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අපි අද උදේම ආව මෙතනට. අපි එනකොටත් ගොඩක් එළවලු වර්ග විකිනිලා ඉවර වෙලා තමයි තිබුණේ. ඉතින් ටටක් ගාලා එළවලු ටික අරගත්තා. Kitty, shooting. මේ දවස්වල අපේ ගෙවල් ළඟ තියෙන සුපර් මාකට් එකේ අල හොයන්න ගියපුවාම අල මාරම ගණන්. හැබැයි ඉතින් මෙතන අල ගොඩක් ලාවෙට තිබුණ නිසා මම අල ටිකක් වැඩිපුර අරගත්තා. පොඩි ගන්න ලොකු ගන්න. ලොකු එක කීයද? එකම ගානද? එහෙනම් ඔක් ගන්න. බොන්ටි විතරක් කන්න බඩ ඔන්නහම. මෙන්න මෙයා. එතන කඩේ ඇතුළෙම තියෙනවා 100 කඩේත්. ඉතින් එතන ඕනම් බඩුවක් 100යි. මෙන්න මෙතනට ආවට පස්සේ මට මතක් වුණේ ලංකාවේ සෙල්ලම් බඩු කඩ. ඉතින් කිසකිව එක් කරගෙන ආව මොනවා හරි කිසකිට අරන් දෙන්න කියලා. හැබැයි එයා නම් මුකුත් ගත්තේ නැහැ. මම මෙන්න මේ දෙක එතනින් අරගත්තා. යන්නේ මෙයා මේ හරි අමාරුවෙන් ඉන්නේ අප්පා. කවුදා? සුදු මාට්ටු. ඕන
සාමාන්‍ය කරන එළවලු ටික අරගත්තා. මෙතනින් බිල් කරගෙන ඉවර වෙලා දැන් අපි ආපහු යන්න ඕනේ ලංකාවේ බඩු තියෙන කඩේකට. මොකද හාලා නම් මන ගන්න. එහෙනම් ඉතින් අපි ඒ කඩෙන් හම්බෙමු. ලබු බෙසන ලබු කිරිපත් කරනවා. මේ දවස්වල ජපානයේ චුට්ටක් හාල් මිල ගණන් වැඩි. ඉතින් හාල් හොයාගන්නත් හරිම අමාරුයි. එක්කෙනෙක්ට දෙන්නේ කිලෝ 5 එක හාල් පැකට් එකක් විතරයි. ඉතින් අපි මෙතනට කියලා ගොඩක් දුර ඉඳන් ආවේ කියලා බොහොම අමාරුවෙන් ඉතින් කිලෝ 5 හාල් පැකට් 3ක් අරගත්තා. අපිට ඉතින් ලංකාවේ ඉන්නවා වගේ හිතුන ගමන් බඩු ගන්න කඩයක් නැහැ. ලංකාවේ බඩු තියෙන කඩ ගොඩක් දුරින් තමයි තියෙන අපේ ගෙවල් වලට. ඉතින් අපි එතන බඩු ටික අරගෙන දැන් යන්නේ කිසකි බබාට ඕන කරන බඩු වගේක් තියෙනවා. ඒ ටික අරගන්න. එහෙනම් අපි ඒ කඩෙන් ආයෙ හම්බෙමු. කිසකි බබාගේ බඩු ගන්න අපි ආවේ නිෂිමත්සොයයකට. ඉතින් ඕන නිෂිමත්සොයයකට ඇවිදලා මම මෙයාට මේ දවස්වල රස්නේනේ. ඒ නිසා ඉතින් මේ ලස්සන ටී-ෂර්ට් ටිකක් බලුවා. හැබැයි ඉතින් ලස්සන ඒවා නම් තිබුණේ නෑ. තිබුණේ ඒ වගේ ඉතින් හොඳයි කියලා හිතුණා. මෙන්න මේ දෙක මම එයාට අරගත්තා එතනින්. දැන් මම මේ ආවේ කිසකි පැටියට කිරි අරගෙන යන්න. මොකද එයා තාම කෑම වලට අමතරව කිරි බොනවා. ඉතින් මං එයාට මාසෙකට ඇති වෙන්න කිරි ටිකක් අරගත්තා. මෙන්න මේ කියුට් බූට් දෙක මම දැක්කට පස්සේ මට එයාට ඒක අරගන්න හිතුණා. මං ඉතින් ඒකත් අරගත්තා. බඩු ටික අරගෙන මම වාහනේට එනකොට චූටියක් කර තැබ්බයක් වෙලා කිසකි බබාට. ඉතින් ආපහු මං කිසකි බබාගේ කලිසමත් චේන්ජ් කරගෙන මම මේ යන්නේ ඊළඟට ඕනේ කරන බඩු ටික අරගන්න. මේ දවස්වල මෙහි ඇත්තටම ගොඩක් රස්නේ. පුළුවන් තරම් වතුර බොන්න. අපේ කිසකි බබාට උදේ ඉඳන් චුට්ටක් අසනීපයි වගේ. මොකද එයාගේ ඇඟත් රස්නේ. දැන් ඉක්මනට බඩු ටික අරගෙන ගෙදර යන්න ඕනේ. ඇත්තටම එයා ඉන්නේ ගොඩක් අමාරුවෙන්. කිසකි බබාගේ බඩු ටික අරගෙන මම කෙලින්ම ආවේ මෙන්න මෙතන මේ අපේ ගෙවල් ළඟ තියෙන සුපර් මාකට් එක. මෙතනින් තමයි අපි සාමාන්‍යයෙන් මාළු වර්ග එතකොට මස් වර්ග ගන්න. මෙතන ෆ්‍රෙෂ් මෙතන තියෙන මාළු අපිට කැමති මාළු වර්ගයක් ඒගොල්ලන්ට තෝරලා දුන්නාම ඒගොල්ලෝ ඒ මාළුව සුද්ධ කරලා කට් කරලා අපිට දෙනවා. ඉතින් අපිට ගෙදර ගෙනල්ලා තියෙන්නේ උයන්න විතරයි. මෙතනිනුත් ගෙදරට ඕනේ කරන ෂැම්පු වර්ග, ලික්විඩ් වර්ග, මාළු වර්ග ඒවා තමයි අපි මේ ෂොප් එකෙන් අරගත්තේ. ඉතින් දැන් අපි මේ බඩු ටිකත් අරගෙන ඉවරයි. දැන් බිල් කරලා ඉවර වෙලා ගෙදර යන්න තමයි හදන්නේ. බිස්කට් ගෙනාපු බඩු ටික ඉක්මනට ටාස් කරලා ඉවර වෙලා මේ මාසේ අපිට කොච්චරක් වියදම ගියාද කියලා එකතු කරන්න ඕනේ. මොකද එළවලු වලට අමතරව අනිත් ඔක්කොම බඩු ගත්තේ මාසෙකට ඇති වෙන්න. කියන්නේ අපි ගත්තේ එළවලු සතියකට වගේ ඇති වෙන තමයි මෙතන එළවලු තියෙන්නේ. බොන්චි තියනවා. අපිට බඩිරුඹු හම්බුණා. අපි බඩිරුඹු ගත්තා. අල අපි ගෙදර බතලයක් තියෙන නිසා අපි බතල ගොඩක් ගත්තා. බතල, කැරට්, අල, බටු, කම්කුන් තියනවා. එතකොට ගෝව තියෙනවා. කොමඩු විතර. මේ ටිකට අපිට වුණා යෙන් වලින් 4212ක්. මේ බඩු ටිකට යෙන් 4212ක්. ටික අපි ගත්තේ ලංකාවේ කඩෙන්. සෑමන් තියෙනවා, රතු ලුණු තියෙනවා, කහ තියෙනවා. එතකොට බීට්‍රූට්, සමපෝෂ, පරිප්පු, සොසේජස්, කඩවල, පොල් පිටි. මේ ටිකට යෙන් වලින් අපිට වුණා 20350ක්. කිසකි බබාට යෝගට් ගත්තා, ඔලරෙඩි හොදන ලික්විඩ් ගත්තා. එතකොට පොල් තෙල්, මවුත් වොෂ්, එතකොට මෙතන මේ තියෙන සුසු ඒවා මේ ඔක්කොම කිසකි බබාට ගත්තේවා. ටිකක් මේවා සයිකල් බලන්න ඕනේ කියලා හිතුණා. ගෙදර හදන කෑම ටික කන්න අකමැති. ඒ හින්දා පොඩි බබාලට මෙහෙම හදපු කෑම පැකට් කරලා ඒවා අපිට අරගෙන රත් කරලා යාලට දෙන්න තියෙන්නේ. මේ කිසකි බබාට
ඉතින් අපිත් මේක කනවා. ගොඩක් වෙලාවට මම නම් චුට්ටක් රාමෙන් කන්න කැමති නැති කෙනෙක්. ඉතින් පපා කනවා. සමහරවිට යන කම්පැනි දවසට ගොඩක් වෙලාවට මෙන්න මෙයා මට උදව් වෙනවා. අපි ඉස්ටෝ ගත්තා, චිකන් ගත්තා, මාළු ගත්තා. සාමාන්‍ය අපේ ඊදේට මස් මාළු ගන්නකොට මාසෙකට තේන්න ගන්න නැහැ. සතියෙන් සතිය වගේ ගිහින් තමයි ගන්න. මොකද කිසි කෙනෙකුත් කන නිසා ගොඩක් පරණ කර කර තියාගන්න බෑ. ඒ නිසා මේ ටික තමයි මේ සතියට ගත්තේ. තාම ගත්තේ වගේ අත ෆ්‍රිජ් එකේ තියෙනවා. මේ තියෙන්නේ කුණු දාන උර. මෙහි කුණු දාන්න ඕනේ උර වලට. මේ තියෙන අපිට කුණු දාන්න තියෙන උරේ මේක දාන්න පුළුවන්. බෝතල් දාන්න වෙනම ගොම කවර තියෙනවා. එතකොට ටින්ජාත් දාන්න වෙනම කවර තියෙනවා. ප්ලාස්ටික් වර්ග දාන්න වෙනම කවර තියෙනවා. මේක සාමාන්‍යයෙන් දාන්න පුළුවන් පාවිච්චි කරගන්න නැති ඔය අපි පාවිච්චි කරන ඉඳුල්. එතකොට ටිෂු වගේ දේවල් තමයි මේ උරේට දාන්නේ. ගොඩක් වෙලාවට ඉතින් පාවිච්චි කරන්නේ මේ උරේ. මොකද ගොඩක් පාවිච්චි වෙනවා. හැමදාම වගේ ඉතින් අපි කුණු අයින් කරනවානේ. ඒවා සතියේට දවස් 2යි මේ කුණු ගෙන යන්නේ. ඉතින් හරියට මේ ගොමි يعني කුණු බෙදලා අයින් කරනවා. එහෙම නැත්නම් ලොකු දඩයක් ගහනවා. අපි මිස්ටර් මැක්ස් එකෙන් ගත්ත බඩු ටිකේ බිල් එක. එතනට අපිට ගිහින් තියෙනවා yen 9229ක්. මේ මෙතන මේ බඩු සෙට් එකට yen 9229ක් වෙලා තියෙනවා. කිසකි බබාට අද උදේ ඉඳන් චුට්ටක් අමාරු ගතියක් තිබුණා. ඇඟත් ලාවට වගේ රස්නේ තිබුණ නිසා අපි එන ගමන් ලංකාවේ කඩේට ගිහිල්ලා පැනඩෝල් සිරප් එකයි පිරිටන් සිරප් එකයි අරගෙන ආවා. එතනටත් අපිට ගියා yen 1135ක්. මෙතන තියෙන්නේ ඔක්කොම කිසකි බබාට ගත්ත ඒවා. ඉතින් මෙයාට මාසෙකට ඇති වෙන්න කිරි ගත්තා. එතකොට මම එයාට මෙන්න මේ ටී-ෂර්ට් දෙක අරගත්තා. මේ දවස් රස නිසා ඉතින් අත් තියෙන ටී-ෂර්ට් ඇත්තටම අඳින්න බෑනේ. ඊට පස්සේ මම පැම්පර්ස් ගත්තා. සාමාන්‍යයෙන් මෙයාට මේ පැම්පර්ස් පැකට් 3ක් වගේ මාසෙකට යනවා. වේට් එකට අනුව තමයි අපි පැම්පර්ස් එකේ සයිස් එක තෝරගන්නේ. මෙතන බිල් එක අපිට වුණා yen වලින් 7848ක්. ගෙනාපු බඩු ටික ඔක්කොම අස් කරලා ඉවර කරගත්තා. ඉවර කරගත්තට පස්සේ මම හදන්නේ අද අපිට කොච්චරක් වියදම ගිහින් තියනවද මේ මාසේ බඩු එකට කියලා බලන්න. ඊයේ පපත් බඩු වගේක් ගෙනත් තිබ්බා. එතන බිල් එකත් මෙතන තියෙනවා. ඉතින් මම මේ ඔක්කොම දැන් එකතු කරන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ අපිට මේ මාසෙට වියදම් වෙලා තියෙන කැම බීම වලට එතකොට ගෙදරට අවශ්‍ය කරන බඩු ඔක්කොටම මේ මාසෙට අපිට වියදම් වෙලා තියෙනවා 60355. මේක ලංකාවේ මුදලින් බැලුවොත් අපි ඒක චුට්ටක් හදලා බලමු. මේ දවස්වල ලංකාවේ රේට් එකත් එක්ක අපිට ගිහින් තියෙනවා ගෙදරට අවශ්‍ය කරන බඩු වලට විතරක් 1,20,710ක්. ගෙදරට අවශ්‍ය කරන කැම බීම බඩු වලට විතරක් තමයි අපිට ලංකාවේ මුදලින් වෙලා තියෙන්නේ 1,20,710ක්. තාම අපිට එතකොට ගෙදර කරන්ට් බිල් එක තියෙනවා දාන්න. එතකොට වතුර බිල් එක තියෙනවා, ගෑස් බිල් එක තියෙනවා දාන්න. ඒ ටික අරින්න අපිට මාසෙට අවශ්‍ය කරන කිසිකේ එතකොට මගේ පපාගේ ගෙදරට අවශ්‍ය කරන සියලුම බඩු වලට තමයි මේ ගන්න වෙලා තියෙන්නේ. බිල් ටික හදලා ඉවර කරගත්තා. දැන් මං හදන්නේ කෑම හදන්න අපිට කන්න. මොකද ඇත්තටම මාරම මහන්සි, මාරම බඩගිනි. ඉතින් මම මේ හදන්නේ ටක් ටක් ගාලා ටුක් ටුක් ගාලා අපිට කන්න කෑම ටික හදාගන්න. අද මම හදන්නේ පරිප්පු තෙම්පරාදු කරලා බීට්‍රූට් කිරට හදලා මාළු තෙම්පරාදු කරලා කිරට. ඉතින් රාජ භෝජනයක්. මට බීට්‍රූට් කියන්නේ මම කන්න ගොඩාක් ආස කෑමක්. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ජපානයේ හැමදාම හැම වෙලෙම හොයාගන්න නැහැ. ඉතින් කලාතුරකින් තමයි හම්බෙන්නේ. ඉතින් මට අද මම ආසම කෑමක් හම්බුන නිසා ඉතින් හරි මාසාවෙන් තමයි මේ කෑම එක හදන්නේ. කිසකි පැටියට හවස් වෙනකොට හොඳටම උණ අරගත්තා. ඉතින් ගෙනාපු පැනඩෝල් සිරප් එකක් දීලා එයාව පපත් එක්ක චුට්ටක් තියලා දැන් පප්පා එයාව නිදි කරවනවා. මේ දවස්වල රස නිසා චූටි ළමයි ඉන්නවා නම් එයාලව එළියට එක්කන් යනකොට ටිකක් පරිස්සමින් එක්කන් යන්න. මොකද මේ රස්නේ අපිට දරන්න ගොඩක් අමාරුයි. ඉතින් චූටි එයාලටත් දරන්න චුට්ටක් අමාරු. ඒ නිසා ඒගොල්ලන්ට හැම වෙලේම වතුර දෙන්න උත්සාහ කරන්න. ඉතින් මං මෙන්න මේ කෑම එක තමයි හදාගත්තේ. දැන් ඉතින් පපාට කෑම කන්න දීලා එයා ඉක්මනට වැඩට යවන්න ඕනේ. එයා වැඩට යවලා ඉවර වෙලා තමයි මම මගේ ඉතුරු වැඩ ටික කරගන්න ඕනේ. එහෙනම් ඉතින් අද vlog එක මම මෙතනින් ඉවර කරනවා. අයිමත් දවසක ලස්සන vlog එකක් අරන් එනකම් පරිස්සමින් ඉන්න. සයෝනාරා. ආදරේ.